Welcome. ඉතින් hi guys මම මීට කලින් කුබුක්දළු වලින් හිසගෙස්සලට පෝෂණය ලබා දෙන්න මම වීඩියෝ එකක් කරා. ඒකේ part 2 තමයි මේ. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ හිසගෙස් යෑමට, ඉස්සොරි වලට, අකලට හිසගෙස් පැසීමට වගේ දේවල් වලට තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. අපි ඉතින් අද හදන්නේ අමුද්‍රව්‍ය 3ක් යොදාගෙන තමයි අපි තෙල් එක හදන්නේ. අද තෙල් එකක් හදන්නේ. ඉතින් අද අපිට ඕන කරන්නේ ලුණු සහ කරපිංචයි සුදු පොල් තෙලු. අපි ඉතින් වීඩියෝ එකට සෙට් වෙමු එහෙනම්. හැමෝටම මාත් එක්ක රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. කපාගත්ත ලුණු ගෙඩි 4 අපි ඉතින් මේක මදවුවේ ටිකක් වෙලා වේලා ගමු. ඉතින් මම ඔය කට්ටියට කිව්වනේ අපිට තුනක් තියෙනවා කියලා. ඒකෙන් එකක් තමයි ලුණු, අනිත් එක තමයි කරපිංචා. අපි දැන් කරපිංචා අත්තක් කඩා ගමු. තව දෙයක් කියන්න තියෙනවා. මේක අපි ගද්දී හොඳ ලාකොළ වගේ ගත්තා නම් අපිට තවත් හොඳයි. ඉතින් අපි කරපිංචා කඩාගත්තට විතරක් මදි. අපි ඒ කරපිංචා වල සවුත්තු කොළ තියෙනවා. මේ බලන්න යාළුවනේ මේ ඉතින් සවුත්තු කොළ තියෙනවා. මේ සවුත්තු කොළ. අපි ඉතින් මේ කොළ එකෙන් එක අයින් කරලා තමයි මේ අපි අදට තෙල් එකට ගන්න. නැත්තම් ඉතින් මේක ඔයාගේ හිසට බලපාන්න පුළුවන් අපි සවුත්තු කොළ දැම්මොත් එහෙම. මේක එකේ ක්‍රුමීන් වර්ග ඉන්නවා. අපි ඒක නිසා මේක කරපිංචා ටික සුද්ධ කරගමු. අපි ඉස්සලා අපි අර ලුණු මදව්වේ වේලා ගත්තා වගේ අපි කරපිංචා ටිකත් මදව්වේ වේලා ගමු. ඉතින් අද මම අමුද්‍රව්‍ය 3කින් තමයි හදලා කිව්වේ. ඉතින් මේ තියෙන්නේ කරපිංචා, මේ තියෙන්නේ ලුණු, මේ තියෙන්නේ සුදු පොල් තෙල් කාලක්. අපි පොල් තෙල් කාලකින් තමයි හදන්නේ. ඒකම තව දෙයක් තියෙනවා කරන්න. ඔය කට්ටිය තවත් මේක
මේක ගුණවත් කරගන්න ඕනි නම් උළුහල් ස්වල්පයක් ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාට අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඔය කට්ටිය ගෙදර තියෙනවා නම් චුට්ටක් දාමු අපි හදන වෙලාවට. එතකොට තවත් මේක ගුණාත්මක වැඩි. ඉතින් අපි මේ තෙල් එක හදද්දී අපි මේ තෙල් එක ඉස්සල්ලා දාලා අපි ඊට පස්සේ තමයි ලුණු ටික එකව ගන්න. ඉතින් අපිට ලුණු බැදෙන්න ගොඩක් වෙලා යන නිසා අපි මේක තව පොඩියට කපන්න ඕනේ. මේ කෑලි ලොකු වැඩි. අපි ඉතින් මේක තව ලොකුවට කපන්න ඕන නිසා අපි මේක බෙන්ඩර් කරගන්න ඕන. නැත්තම් මේක තව චූටි චූටිට කපන්න ගියොත් අපිට ගොඩාක් වෙලා යනවා. අපේ කාලේ අපරාධනේ. අපි ඒක නිසා මේ ලුණු ටික බෙන්ඩර් කරගන්න ඕනේ. අපි මේ ලුණු ටික බෙන්ඩර් කරගන්න කලින් අපි මේ අපේ ලුණු වල තියෙන වතුර ටික අපි මේ මදවුව වේල ගන්න ඕනේ. ඔක්කොම කලින් ඉස්සෙල්ලා ඒක කරගන්න ඕනේ. අපි ඊට පස්සේ බෙන්ඩර් කරද්දී අපිට පොඩි ශ්‍රාවයක් වගේ දෙයක් එනවා. අපි ඒ ටික අයින් කරන්න එපා. අපිට ඒ ටිකත් අත්‍යවශ්‍යයි. ඉතින් මේ තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපාගත්ත ලුණු ටික දාමු. අපිට මේ තෙල් එක මෙහෙම ගන්න බෑනේ. අපි මේ කරපිංචා තියෙනවා, ලුණු තියෙනවා, දාපුටෝයි තියෙන නිසා අපිට ඔලුවෙන් මෙහෙම ගන්න බෑ. අපි ඒක නිසා තව විනාඩි 20ක් 30ක් විතර මෙහෙම තියලා අපි පෙරාගෙන තමයි ඉතින් ඔලුවේ ගන්න ඕනේ. ඉතින් අපි හදාගත්ත තෙල් එක පෙරාගෙන තමයි යන්නේ. ඉතින් නැත්තම් අපිට මෙහෙම ගන්න බෑනේ. අපි හදාගත්ත තෙල් එක ඒකම තයක් කියන්න තියෙනවා. මේක ආලේප කරන්න ඕනි හොඳට හිසට වදින්න. ඒකම මේක සාමාන්‍යයෙන් නාන්න පැය 2-3කට කලින් තමයි ආලේප කරන්න ඕනි. මේක ගාලා අනිවාර්යෙන් නාන්න. මේක ඔය කට්ටිය හිතන තරම් දුගන්ධයක් නෑ. මේක සුවඳයි. ඇත්තටම කියනවා මේක සුවඳයි. මම මේක මීට කලින් අත්හදා බලලා තියෙන එක. ඒ නිසා තමයි මම ඉතින් ඔය කට්ටියට දුන්නේ. ඔය කට්ටිය කැමති නම් කරලා බලලා ප්‍රතිඵලයක් අරගෙන මට නම් ප්‍රතිඵලයක් තිබ්බා ඉතින්. ඔය කට්ටිය ප්‍රතිඵලයක් අරගෙන මම කමෙන්ට් එකක් දාන්න.